සුබ දවසක් වේවා සියලු දෙනාටම අපගේ YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ ඔයාලා ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක්. අපි කවුරුත් දන්නවා කිරිබත් කියන්නේ අපේ රටේ ප්‍රධාන කෑමක්. හැබැයි මේක හීනෙන් පෙවුනොත් ඒකින් අදහස් කරන්නේ මොකක්ද කියලා. ඔයා හීනෙන් කිරිබත් කෑවොත් නැත්නම් කිරිබත් හැදුවොත් ඒකෙන් ඔයාගේ ජීවිතයට ලැබෙන්න යන ලොකු වාසනාවක් ගැන කියවෙනවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ හීනෙන් කිරිබත් පෙනීම හා එක් අවස්ථාව අනුව එහි අර්ථය වෙනස් වෙන විදිය. ඒ වගේම ඔයාට ලැබෙන්න තියෙන වාසනාව ඉක්මන් කරගන්නේ කොහොමද කියලාත් මම කියලා දෙනවා. හොඳයි වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද අන්තිමේට මම කියන දේ ඔයාලගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. හීනෙන් කිරිබත් පෙනීම කියන්නේ සල්ලි ලැබීම විතරක්ම නොවේ. ඒක ඔබගේ ජීවිතේ සමස්ත වාසනාවක් උදා කරනවා. හොඳයි අපි මුලින් බලමු ආර්ථික පැත්තෙන් ඔබ කොහොමද මෙම කිරිබත් සිහිනෙන් දැක්කොත් වෙනස් වෙන්නේ කියලා. ඔබට අලුත් ආදායම් මාර්ග උදා වෙනවා. ඔබ දැනට කරන රස්සාවෙන් අමතරව අලුත් මුදලක් අතට ලැබෙන්න මාර්ගයක් පෑදෙනවා. ඒ කියන්නේ ඔයා part time job එකක් හරි අලුත් part time business එකකින් හරි ඔයාට ඔයාගේ අතට සල්ලි ලැබෙන්න පුළුවන්. එමෙන්න ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඉතා කෙටි කාලෙකින් විශාල ලාභයක් හෝ ව්‍යාපාරයේ දියුණුවක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න උදව් කරන කෙනෙක් මුණ ගැසෙන්න පුළුවන්. ඒ නිසා කිරිබත් සිහිනෙන් දුටුවොත් ව්‍යාපාර කරන ඔබටත් ඒ ඉතා සුබ සිහිනයක්. එමෙන්න ඔබ යම් මූල්‍ය අරබුදයක හිර වෙලා ඉන්නවනම්, ඒ කියන්නේ අය බරින් ඔබ ගොඩක් හිර වෙලා ඉන්නවනම් ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය මුදල් හදිස්සියෙම ලැබෙන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට බලමු පවුල සහ නිවසේ වාසනා පැත්තෙන් මේ කොහොමද බලපාන්නේ කියලා. කිරිබත් සිහිනෙන් දුටුවොත් ඔබගේ නිවසේ මෙතෙක් කලක් පැවති අසමගිය රණ්ඩු සරුවල් අඬ දබර අවසන් වෙලා පවුලේ අය අතර ලෙන්ගතුකම ඇති වෙනවා. පවුලේ සමගිය ඇති වෙනවා. එමෙන්න ඔබගේ පවුලේ අවිවාහක එක් සිටිනම් ඔහුට හෝ ඇයට ඉතා සුබ වාසනාවන්ත මංගල යෝජනාවක් ස්ථිර වීමට ඉඩ තියෙනවා. එමෙන්න නව සම්පත්තා ඇතිවීමට ඉඩකඩ ඇති වෙනවා. එමෙන්න දරු සම්පත් බලාපොරොත්තුෙන් සිටින අයට ඉතා සුබ පණිවිඩයක් මෙයින් අසන්න ලැබෙනවා. ළඟදීම ඔබට දරුවන් පිළිබඳව සුබ ආරංචියක් අසන්න ලැබෙනවා. එමෙන්න ඔබ හෝ පවුලේ සමීප අයෙක් අසනීපව සිටීනම් ඉතා ඉක්මනින් සුවය ලැබෙන බවට සුබ ආරංචියක් තමයි මේ. ඔබගේ පවුලේ අයගේ ලෙඩ දුක් ඉක්මනින් සුබ වෙන බවට පෙන්වන සුබ සලකුණක්. එමෙන්න ඔබගේ හිතේ තියෙන කරදර පීඩාවන් ඉවත් වෙලා ඔබට මානසිකව නිදහසක් ලැබෙන ඉතා සුබ කාලයක්. එමෙන්න ඔබට මෙම වීඩියෝ එකේදී එක් අවස්ථානුව මෙම සිහිනේ අර්ථය වෙනස් වෙන ආකාරය මම පැහැදිලි කරනවා. උදාහරණයක් විදියට ඔබ කිරිබත් උයනවා දැක්කොත් මේකෙන් අදහස් වන්නේ ඔබගේ ජීවිතේ ශක්තිමත් වෙනවා කියන එකයි. ඔයා අලුත් බිස්නස් එකක් හෝ රැකියාවක් පටන් ගන්න යනවා නම් ඒකට අවශ්‍ය කරන සම්පත් සහ මිනිස්සුන්ගෙන් උදව් ඔයාට નિરાයාසයෙන්ම ලැබෙනවා. කිරිබත් උයනකොට කිරි ඉතිරෙනවා වගේ දැක්කොත් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ අලුත් වැඩේ ඉතා ඉක්මනින් කෙටි කාලයකින් විශාල ලෙස වර්ධනය වෙන බවක්. ඒ කියන්නේ ඔයා පටන් ගන්න බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත් වෙනවා කියන සුබ පණිවිඩය තමයි මෙමකින් ගෙන එන්නේ. එමෙන්න සිහිනෙන් කිරිබත් කනවා දැක්කොත්
මෙය ඊතා සුබ සිහිනයක්. මෙය නිරෝගී භාවයට අමතරව සුබ පුවතක් ලැබෙන්න යන සලකුණක් ලෙස දැක්වෙන සිහිනයක්. ඔයා හීනෙන් කිරිබත් කන්නේ පවුලේ අයත් එක්කනම් පවුලේ කාට හරි ලැබෙන්න තියෙන ලොකු දියුණුවක් නිසා මුළු පවුලටම ඒකින් වාසි ලැබෙන බව පෙන්නනවා. රසවත් කිරිබතක් කනව දැක්කොත් ඉදිරි කාලයේදී ඔබේ සිතේ තිබ්බ ලොකු බරක් නිදහස් වෙනවා. ඔබ ලොකු පීඩනයකින් නිදහස් වෙලා සිත සංසුන් වෙනවා. මෙන්න සිහිනයෙන් කිරිබත් බෙදනවා දැක්කොත් මෙයින් කියවෙන්නේ ඔයා ළඟදිම නායකත්වයට පත් වෙනවා කියන එකයි. ඔයා වැඩ කරන තැන හෝ ජීවත් වෙන ප්‍රදේශයේ ඔයාට තියෙන පිළිගැනීම් වැඩි වෙලා මිනිස්සු ඔයාගෙන් උපදෙස් ගන්න තත්වයට පත් වෙනවා. ඒ වගේම ඔයා සමාජයේ ලොකු සේවයක් කරන පුද්ගලයෙක් බවට පත් වෙලා ඔයාගේ නම් ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්. මෙය ඊටා සුබ සිහිනයක්. එම්ම සිහිනයෙන් ලොකු කිරිබත් කැට දුටුවොත් මේකෙන් කියන්නේ ඔබගේ වාසනාව. ඒ කියන්නේ ඔබ ලක්ෂ ගණන් වලින් සල්ලි ලැබීමක් හෝ ඉඩකඩම් වාහන වැනි ලොකු දේපලක් හිමිවීමේ වාසනාවක් තියෙනවා කියලා. එම වාසනාව ඔබට ළඟදීම ලැබෙන බවත් මෙම සිහිනය මගින් ඉඟි කරනවා. එමෙන්න සිහිනයෙන් පිරුණු උණු කිරිබත් හෝ රස නැති කිරිබතක් දුටුවොත් මෙයින් අදහස් වන්නේ ඔබට ලැබෙන්න තියෙන අවස්ථා නොලැබී යනවා. ඒට හේතුව තමයි අන් අයගේ ඊර්ෂ්‍යාව. එම නිසා මෙවැනි හීනයක් දුටු විට ඔබගේ අනාගත සැලසුම් හැමොත් එක්කම කියන්න එපා. මොකද ඔබට ලැබෙන්න තියෙන වාසනාවක් මගදී නතර වෙන්න ඉඩ කඩ තියෙනවා. එමෙන්න කිරිබත් හැලුනොත් හෝ බිම් වැටුනොත් මේ ඔබට දෙන අනතුරු ඇගවීමක්. ඔබට ලැබෙන්න තියෙන ලොකු අවස්ථාවක්. උදාහරණයක් විදිහට ගත්තොත් විදේශ රැකියාවක් හෝ විවාහ යෝජනාවක් වගේ දෙයක් ඔයාගේ නොසලකිල්ල නිසා මගහැරෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි කාලයේදී ගන්නා තීරණ ගැන දෙපාරක් හිතන්න කියන පණිවිඩය තමයි මෙම සිහිනයෙන් ගෙන එන්නේ. මේ තරම් සුබ සිහිනයක් නොවේ. මෙම කිරිබත් වල වැලි හෝ ගල් තිබීම ඔබ හීනෙන් කිරිබත් කනකොට වැලි ගල් වගේ දේවල් හැපෙනව දුටුවොත් ඒකෙන් කියවෙන්නේ ඔබේ සාර්ථකත්වයේ අතරතුර පොඩි පොඩි සිත් රිදවීම් හෝ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියන එකයි. එම නිසා ජයග්‍රහණයක් ලැබුණත් ඒකේ පොඩි අඩුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් කල්පනාකාරී වෙන්න ඕන. දැන් මං කියන්නේ ඔයා සිහිනේ මෙවැනි හීනයක් දැක්කොත් කරන්න ඕන දේ ඔයා මෙහෙම හීනයක් දැක්කොත් ඒක හැමෝටම කියන්න යන්න එපා. ඊළඟ දවසේ උදේ පන්සලට ගිහින් කිරිපිටි පූජාවක් තියලා ඔයාගේ හිතින් අධිෂ්ඨාන කරගන්න ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා. ඒකෙන් ඔයාගේ ඒ වාසනාව තව තවත් තහවුරු වෙනවා. මනෝවිද්‍යාත්මක පැත්තෙන් මේ හීනය විශ්ලේෂණය කරොත් මෙවැනි සිහින දකින්නේ ඔබේ සාර්ථකත්වයේ පිළිබඳව ඔබගේ ඇති විශ්වාසය නිසා. උදාහරණයක් විදිහට ඔයා අලුත් දෙයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඔබගේ යටිසිත ඒකේ සාර්ථකත්වය ගැන විශ්වාසයක් තියෙනවා. ඒ විට මෙවැනි හීන පේන්න පුළුවන්. එමෙන්න ඔබේ පවුලේ අයට තියෙන ආදරය හා තෘප්තිය නිසා මෙවැනි හීන පේන්න පුළුවන්. හොඳයි යාළුවනේ, ඔයාලත් මේ වගේ හීන දැකලා තියෙනවා නම් පහලින් කමෙන්ට්ස් එකක් දාන්න. මම මේ හැම එකටම උත්තර දෙන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තව මෙන්න මේ වගේ අමුතු හීන දැනගන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.